නෙතුවෙන් ෆැමිලි YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපිට විශේෂ දවසක්. විශේෂත්වය මොකක්ද කියලා කියනවා නම් ප්‍රියන්තගේ අම්මගේ තාත්තගේ 50 වෙනි වෙඩින් ඇනිවර්සරි එක තිබුණේ අද. අපි අද බලමු ඒ විශේෂ දවස කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා. අම්මයි තාත්තයි දැන් තමයි හෝල් එකට ආවේ. ඉතින් අක්කගේ දුවයි පුතයි අම්මටයි තාත්තටයි මල් දීලා ඒ දෙන්නව ආදරයෙන් පිළිගන්නවා. ඊට පස්සේ පවුලේ අනිත් අයත් අම්මයි තාත්තයි ආදරයෙන් පිළිගන්නවා. Thank you. ඊළඟට අක්කගේ දුවයි පුතයි අපේ දුවයි අම්මයි තාත්තයි හෝල් එකට එක්කගෙන යනවා. එන්ට්‍රන්ස් එකේ මේ වගේ ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. ඉතින් එතනින් ෆොටෝ එහෙම අරගෙන තමයි ඇතුළට ගියේ. දැන් තමයි හෝල් එක ඇතුළට ආවේ. ඉතින් මේ හෝල් එක ඇතුළට අම්මයි තාත්තයි එනකොට ඇවිල්ලා හිටපු හැමෝම අම්මයි තාත්තයි ආදරයෙන් පිළිගන්නවා. මේ වැඩසටහන මෙහෙයවන්න හිටියේ අම්මගේ නංගි මේබල් ආන්ටි. ඉතින් මේබල් ආන්ටි හරි ලස්සනට නිවේදන කටයුතු කරා. අවුරුදු 50ක කාලයක් එකට ජීවත් වී අවුරුදු 50ක ඒ ජීවිතය සමරන්නට අද ලැබීම ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. ඒ සඳහා පවුලේ සමත් යහමිලෙහියනොත් මේ අවස්ථාවට පැමිණීම ගැන ඉතාමත් සතුටු වෙන අතර ඔබලා සමටම ආයුබෝවන් කියා මා ආදරෙන් පිළිගන්නවා. Peter Munasinghe to ask for God's blessings on this special celebration. ස්වර්ගයේ වෙනසනාව අපගේ කරුණාවතු දෙවියන් වහන්සේ. මේ දෙපළ සාර්ථක කිරීම ගැන වහන්සේට ස්තුතිවන්ත වන්නෙමු. ඔන්ට දී ඇත්තා ඒ වනා සෞඛ්‍යද මෙන්ම අය ඥාති හිත මිත්‍රාදීන් යන සියලු දෙනා ගැනමද මෙන්ම ඔවුන්ට සිටිනා දවදරියන් සහ ඒ මුණුබුරන් ගැනද වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වන්නෙමු. I have something very special now. I said this incident before. I have something very special that she kept for 50 years in her life. මගාව තියෙනවා යම්කිසි භාණ්ඩයක් ඇය අවුරුදු 50ක් තිස්සේ මේක තියාගෙන හිටියා. හිතන්න පුළුවන් මොකද්ද කියලා. මේ තමයි යාගේ පරිස්සම. අර පරිස්සම. මට ෆොටෝ එකක් ඕන සීවටනයක්. මීට අවුරුදු 50කට කලින් අම්මා වෙඩින් එකට ඇඳපු වෙඩින් සාරි එක තමයි මේ තියෙන්නේ. බලන්න ඒක අදටත් හරි ලස්සනට තියෙනවා. අද ඉතාමත්ම ප්‍රීතිමත් දවසක්. තවදුරටත් ප්‍රාර්ථනා කරන විශේෂ වර්ධන තව තවත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරුණාව ඇතුව තව බොහෝ කල් ස්වාමීන් වහන්සේ තුල මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඒ වගේම ඉන්න මේ තරුණ පරපුරට තිබෙන ලොකුම ආදර්ශයක්. මේ තියෙන්නේ වෙඩින් ඇනිවර්සරි කේක් එක. ඉතින් ඊළඟට අම්මයි තාත්තයි මේ කේක් එක කපන්න තමයි දැන් හදන්නේ.
Reg boy, please come here. මීට අවුරුදු 50කට කලින් වෙඩින් එක දවසේ බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නයි පේජ් බෝයි තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලට මම ෆොටෝ එකක් දාන්නම් වෙඩින් එක දවසේ ෆොටෝ එකකුත්. එතකොට බලන්න මේ ෆොටෝ දෙකේ වෙනස කොහොමද කියලා. Chudidu. And now, grandkids, can you please come over? Grandkids. I invite the family and friends to please join them for a photograph. ඊළඟට ඇවිල්ලා හිටපු හැමෝම එක්ක අම්මයි තාත්තයි ෆොටෝස් ගත්තා. ඉතින් අපේ ෆැමිලි ෆොටෝ එක ගන්න වෙලාවේ ප්‍රියන්තේ ෆොටෝ එකේ නැත්තේ. එයාට මේ උත්සවයට එන්න බැරි වුණා. මොකද එයා ඒ වෙලාවේ ලංකාවේ හිටියේ නැති නිසා. ඉතින් මේ වෙලාවේ ප්‍රියන්තවවත් ආදරයෙන් මතක් කරනවා. ගොඩාක් කල මිස්ටර් ලූසියස් ආශ්‍රය කරපු ඒ කියන්නේ මිස්ටර් ලූසියස් මොකද හරියට නැත්නම් කන්දිඩේට් ලපහට ආවේ. එතකොට මම ලපහනේ ඉතින් එදා ඉඳන් මම කාලේ වගේ කොලෙජ් ගියේ. ඊට පස්සේ රසායන වලට අහමත් අපි මම පෞද්ගලික විතරවට විශාල භාගයක් ලැබුණේ ඒ වැඩ කරනකොට අපේකට වැඩ කරන්න ඒ වගේම ඒ දේව සේවයේ කොටස්කාරයන් වෙන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා යහපත් ජීවිතයක් විශේෂයෙන් මේ වයසට අපිට එහෙම අපට තුලින් ලීඩරින් කරන ඇතුළත ඒ වෙනතුරු සාර්ථක යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර දේවවාසීගේ ආශිර්වාද ඔබට මේ ඔවුන්ගේ සියලු දෙනාට ලැබෙන්නේ කියලා මම ඊළඟට හැමෝම දැන් මේ කෑම කන්න තමයි හදන්නේ.
කෑම කාලා ඉවර වෙලා අපි මේ දැන් කේක් කනවා. දැන් ෆොටෝ එකට තව කෑල්ලක් ගේන්න වෙනවා. මනමාල මහත්තයා කන්නේ නැද්ද? මනමාල මහත්තයා නෝන නැහැ. කොහොමද නෝන නැලු? කේක් කාලා ඉවර වෙන්නේ? මිල්කනන්ගේ අම්මගේ තාත්තගේ ෆොටෝස් දාලා ලස්සන සිහිවටනයක් හදලා තිබ්බා. ඉතින් ඒක තමයි එයා මේ දැන් දෙන්නේ. ඇවිල්ලා හිටපු අනිත් අයත් එයාලා ගෙනාව තෑගි අම්මලාට දුන්නා. ගැන කියන්න උත්තරේදී මේ වැඩසටහන මගේ එකක් නෙමේ. ඇත්තට දැන් මගේ අදහසක් තිබුණා. මම නෝනලා කිව්වා මේ වගේ දෙයකට යන්න එපා කියලාත් අවුරුදු 50 උත්සවයේ නමුත් කොහොමදයි කියලා. නමුත් මගේ දරුවෝ එක දිවලා දරුවෝ කියනවා අතරේදී ඒ දරුවෝ තුන්දෙනා විතර නෙවෙයි දරුවෝ විවාහ වෙලා ඉන්නා හස්බන්ඩ්ලා වයිෆ්ලා ඒගොල්ලොත් එක්ක ඊළඟ වගේ සහෝදර සහෝදරියන් එකතු වෙලා මේ හෝල් එක ඇත්තට මම දැක්කේ නැහැ. මේ අය තමයි ඔක්කොම එකතු වෙලා සැලසුම් කරලා බුක් කරලා ඔක්කොම arrange කරේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මගේ දරුවන්ට ඊළඟ මගේ සහෝදර සහෝදරීන්ටත් පොලිස් හැම දෙනාට මේ දේ සකස් කිරීම ගැන. ඒ වගේම මගේ නැද්දහිතුතුන් මේ පැමිණීම ගැන ඉතාම ආදරයෙන් මම සීකරන බොහොම ස්තුතියි. තාත්තගේ ස්තුති කතාවෙන් පස්සේ මේ වගේ ෆොටෝ එකක් ගත්තා. එදා දවස මතක් වෙන්න ප්‍රේම් කරලා තියන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මම මේ වෙලාවේ අම්මටයි තාත්තටයි විශ් කරනවා හැමදාම ආදරෙන් සතුටින් නිරෝගීව මේ වගේ ඉන්න ලැබෙන්න කියලා. See you on 110th century.